දවසක් තේරෙන සියලුම දෙනාට දත්වා මේක තුලා ඉන්නේ ඔයාලා ට්‍රේඩින් සම්බන්ධ වැදගත් කරුණු රැසක් අරගෙන TSA Academy YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ මොකක්ද මේ isolate mode. මොකක්ද මේ cross mode කියන්නේ කියලා. Binance එක අපි ට්‍රේඩ් කරද්දී isolate mode සහ cross mode කියලා දෙකක් තියෙනවා. ඔන්න ඔය දෙකෙන් තමයි අපේ liquidity කියන price එක හැදෙන්නේ. ඒ කියන්නේ අපේ මුදල් නැතිවීමේ මිල. හරි. අපි බලමු මොකක්ද මේ isolate mode සහ cross mode කියන්නේ කියලා. ඉතින් අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් කරුණු රසක් ඔයාලට එතකොට දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඉතින් මේට අමතරව ඔයාලට තව ඉස්සරහට අරගෙන බලාපොරොත්තු වෙනවා. මීට වඩා තව ගොඩක් කරුණු. ඉතින් ඒවා බලන්න ඕන නම් අපිත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. හරි. අද අපි කතා කරමු එහෙනම් isolated mode සහ cross mode ගැන. හරි. අපි අද බලමු මුලින්ම මොකද්ද මේ isolate mode කියන්නේ කියලා. isolate mode කියන්නේ අපි ට්‍රේඩ් එකට දාන ප්‍රමාණය. ඒ කියන්නේ අපි බලමු මෙන්න මෙහෙම. ඔයා හිතන්නකෝ මෙයාගේ account balance එක තියෙනවා $100ක්. මෙන්න මේ $100ෙන් මෙයා එක ට්‍රේඩ් එකකට දානවා $5ක්. මෙයා එක ට්‍රේඩ් එකකට දානවා $5ක්. එතකොට මෙයාගේ account එකේ ඉතුරු වෙන්නේ තව $95ක් විතරයි. හරි. දැන් මෙන්න මේ isolated mode කියන එකෙන් වෙන්නේ මෙයා දාන $5ට විතරයි මෙයාගේ liquidity price එක හැදෙන්නේ. ඒ කියේ මොකද්ද? දැන් මෙයා දානවනේ ළමයි ට්‍රේඩ් එකට $5කින්. එතකොට ඒ 5කින් දාපුවාම අපේ මුදල් නැතිවීම මිල කියවනේ මම අර liquid price එක කියන්නේ අපේ මුදල් නැතිවීමේ මිල. isolate mode එකෙන් මොකද ඒකට වෙන්නේ? අපි දාන ට්‍රේඩ් එකට දාන මාජින් ප්‍රමාණය තමයි අපේ liquid price එක හැදෙන්නේ. අපේ මුදල් නැතිවීමේ මිල හැදෙන්නේ. $5ක් ට්‍රේඩ් එකට දැම්මොත් ඔයාගේ liquid price එක හැදෙන්නේ $5කට හරියන්නේ. ඔයා $10ක් ට්‍රේඩ් එකට දැම්මොත් ඔයාගේ liquid price එක හැදෙන්නේ $10කට. ඔයා $20ක් දැම්මොත් ඔයාගේ liquid price එක හැදෙන්නේ $20කට. මොනවායි isolate mode එකෙන් වෙන්නේ. සරලව ගත්තොත් අපි දාන මාජින් එකේ ප්‍රමාණයට තමයි අපේ liquid price එක හැදෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ ට්‍රේඩ් එකක් දාපුවම isolate mode වගේ අපේ liquid price එක තව ටිකක් දුරට ගෙනියන්න මාජින් ඇඩ් කරලා. ඒ කියන්නේ රන් වෙන ට්‍රේඩ් එකට තව මාජින් ඇඩ් කරලා liquid price එක දුරට ගෙනියන්න පුළුවන්. හරි. ඔන්න ඔකයි isolate mode එකෙන් වෙන්නේ. ඊළඟට බලමු අපි cross mode එක. මොකද්ද මේ cross mode එක කියන්නේ? මෙන්න මේක මේ වගේ දෙයක් ළමයි. cross mode එක. දැන් අරකේ හැදුනේ ළමයි ඔයා දාන මාජින් එකට නේද? ඔයාගේ account එකේ තියෙනවා $100ක්. ඔයාගේ $100ෙන් ඔයා එක ට්‍රේඩ් එකකට දානවා $5ක්. ඔයා $5ක් දාපුවාම එක ට්‍රේඩ් එකකට ඉතුරු වෙනවා තව ඔයාගේ account balance එකේ $95ක්. ඔන්න ඔය 95ට තමයි ඔයාගේ liquid price එක හැදෙන්නේ. ඔයාගේ මේ wallet එකේ ඉතුරු වෙන balance එකට තමයි liquid price එක හැදෙන්නේ. ඔයාගේ trade එක loss එකේ යනවනම් මෙන්න මේ liquid price එක හැදෙනවා මෙන්න මේ ඔයාගේ $95න්. මෙන්න මේ trade එකට ඇදලා ඔයාගේ liquid price එක දුරට ගෙනියනවා. දැන් මේකේ මොකද්ද වෙන්නේ? isolate mode එකකින් ඔයා දාන margin එකට අනුව විතරයි liquid price එක හැදෙන්නේ. එතකොට isolate mode එකෙන් trade කරන කෙනාගේ loss to not loss වෙන්නේ liquidity වැදුනොත් අදින්නේ $5යි. කියන්නේ මෙයා trade එකක් දාලා එයාගේ trade එක liquidation වෙනවා නම් මුදල් නැතිවීමේ මිලට එනවා නම් එතකොට මෙයාගේ dollars නැති වෙනවා 5යි. isolate mode එකෙන් දාන කෙනාගේ එයාගේ දාන margin එක විතරයි නැති වෙන්නේ. මේ cross mode එකෙන් දාන කෙනාගේ මොකද්ද වෙන්නේ? එයාගේ liquidity price එක හැදෙන්නේ $95කට. එතකොට මෙයාගේ liquidity වැදුනොත් එහෙම මෙයාගේ $95ක් ඉවරයි. නේද? $95ක් වල 95යි මෙතන තියෙන $5යි $100ම ඉවරයි. ඒ කියන්නේ account එක wash වෙලා යනවා. ඔන්න ඔකයි isolate mode එකේ සහ cross mode එකේ තියෙන වෙනස. හරි. අපි බලමු ඕක දැන් phone එකේ කොහොමද කියලා. හරි. මෙන්න මෙතන ඔයාගේ Binance එකේ මෙන්න මේ future wallet එකට ආවට පස්සේ දැන් මෙන්න මෙතන තමයි අපේ තියෙන isolate mode එක සහ cross mode එක. දැන් අපේ මේ future wallet එකේ future account එකේ මෙන්න මෙතන තමයි පෙන්නන්නේ අපේ isolate mode එක සහ cross mode එක. ඔන්න ඔතන select කරාට පස්සේ අපිට එනවා isolate mode එක සහ cross mode එක change කරගන්න පුළුවන්. දැන් isolate mode එක trade කරගෙන යන්න මේක තියාගෙන trade කරන්න පුළුවන්. trade කරගෙන යනකොට මෙන්න මේ isolate කියන select කරලා මේක cross mode එකට ඔන්න select කරලා දාගන්න
පුළුවන්. අන්න එතකොට මේ මෙතන මොකද උනේ? මෙන්න මෙතන ක්‍රොස් මෝඩ් එක ඇක්ටිව් වුණා. හරි. ඊට පස්සේ දැන් ක්‍රොස් මෝඩ් එකෙන් ට්‍රේඩ් දාන කෙනාට තමන්ගේ account එකේ ට්‍රේඩ් එකට දාලා ඉතුරුන කාඩ් දෙනවා. දැන් මම කලින් කිව්වා වගේ ඩොලර් 100ක් දාලා එයාගේ account එකේ තියෙනවා දැන් මම කලින් කිව්වා වගේ ඩොලර් 100ක් account එකේ තියෙන එකනා ඩොලර්ස් 5ක් දැන් කියලා හිතන්නකො ට්‍රේඩ් එකට. එතකොට ඩොලර් 100 ඩොලර්ස් 5 කියපුවාම තව ඩොලර්ස් 95 විතර. ඔන්න ඔය 95ට තමයි එයාගේ ලික්විඩිටි ප්‍රයිස් එක හැදෙන්නේ. හරි. අයිසොලේට් මෝඩ් එකේ දාන කෙනාගේ අයිසොලේට් මෝඩ් එකෙන් දාන කෙනාගේ එයා ට්‍රේඩ් එකට දානවා ඩොලර්ස් 5. account එකේ ඩොලර් 100ක් තියාගෙන එයා ට්‍රේඩ් එකට දානවා ඩොලර්ස් 5. අන්න එයා ට්‍රේඩ් එකට දානවා ඩොලර්ස් 5. අන්නේ දාන ඩොලර්ස් 5 තමයි එයාගේ ලික්විඩ් ප්‍රයිස් එකට આવොත් නැති වෙන්නේ. මුදල් නැතිවීමේ මිලට આવොත් නැති වෙන්නේ එයා දාන ගාන විතරයි. එයා ඩොලර්ස් දෙකක් දැම්මොත් එයාගේ ඩොලර්ස් දෙකයි නැති වෙන්නේ. අන්න ඕක තමයි අයිසොලේට් මෝඩ් එක සහ ක්‍රොස් මෝඩ් එකේ වෙනස. ඉතින් ඔයත් තාම අපේ Telegram group එකට join වෙලා නැත්නම් අපේ WhatsApp group එකට join වෙලා නැත්නම් දැන්ම join වෙන්න bio එකේ තියෙන link එකෙන් අපේ Telegram group එකට සහ first comment එකේ තියෙන link එකෙන් අපේ WhatsApp group එකට ඉතින් join වෙලා බලන්න අපේ ළමයි ගන්න profit කොහොමද කියලා. අපි මේ syllabus එක හරියට කියලා දීලා හරිම තැනින් entry point එකක් ගන්න කියලා දීලා තියෙන හින්දා අපේ ළමයි ලස්සනට profit කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙයාගේ profit කරන්න. ඉතින් ඒකට හොඳ උනන්දුවක් වගේම හොඳ කැපවීමක් තියෙන්නත් ඕනේ. ඒ වගේම හොඳ money management එකක්, හොඳ risk management එකක්, ඔන්න වගේ කියන කාරණා ටිකක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙනවා මේක මුලින්ම හරියට A to Z මේ syllabus එක ගැන හරියටම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයා හොඳ academy එකක් තෝරගෙන ඔයාගේ trading life එක start කරන එක. ඉතින් ඒකට හොඳම තැනක් තමයි ගොඩක් කට්ටිය recommend කරන තැනක් තමයි අපේ DSA academy එක. ඉතින් ඔයත් සම්බන්ධ වෙලා බලන්න අපේ Telegram group එකත් එක්ක මුලින්ම. ඉතින් ඒකේ වෙන වැඩ ටිකත් එක්ක ඔයාලට අපිව සැටිස්ෆයි නම් ඔයාලට පුළුවන් අපිත් එක්ක join වෙලා මේ ගේම ඉස්සරහට ගහගෙන යන්න. ඉතින් join වෙලා බාන group එකට members ලා කී දෙනෙක් ඉන්නවද මේ වෙනකොට කියලා group එකේ students ලාගෙම තියෙන feedback බලලා ඔයාලට පුළුවන් අපිත් එක්ක join වෙලා පැටි කරගන්න. හරි ඉතින් එහෙනම් අද වීඩියෝ එක එඩ් කරනවා. ඔයාලා දැන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වැදගත් දේවල් නිසා ඉස්සරහට ළඟින් බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්නවා. එහෙනම් හැමෝටම good luck.